welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම මේ වීඩියෝ එක නම් ගෙනාවේ ඇත්තටම මම වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන මේ ඔය වීඩියෝ ගත්තේ. නිකම්ම හිතුණා ඉතින් මට චුටි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන මේ දවස්වල දැන් හැම කෙනාම යනවනේ මේ වගේ බඩු මුට්ටු ගන්න. ගොඩක් තැන්වල ඉතින් මට හිතුණා මේ වගේ වීඩියෝ එකක් කළත් හොඳයි කියලා. ඒ නිසා තමයි මම මේ වගේ පුංචි වීඩියෝ එකක් ගෙනාවේ ඔයාලට vlog එකක් විදිහට. ඉතින් ඇත්තටම අපි මේකට යන්න නෙමෙයි හිටියේ, වෙන ගමනක් යන ගමන් තමයි හිටියේ. ඉන්නකොට තමයි දැක්කේ මේ වගේ සීල් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි ඉතින් පොඩ්ඩක් ගිහලා බැලුවා මේ ඇත්තටම මේ 350යි කියන බඩු 350ට දෙනවද කියලා. ඉතින් ඔව් ඇත්තටම මේව 350න් අඩුව තමයි දෙන්නේ ඔක්කොම. ඉතින් ඒ හැම එකක්ම ගොඩක් අය හිතනවා ඇති 350ට දෙන නිසා ඒවා එච්චර ක්වොලිටියක් නැතුව ඇති. එහෙම කියලා නැහැ. අපි වෙනදාට ගන්න බඩු විදියම තමයි ඒවයි ක්වොලිටිය කිසිම දෙයක් අඩු නැහැ. ඒ විදිහටම තියෙනවා ප්‍රයිස් එක අඩු වුණාට. ඉතින් ඇත්තටම ගොඩාක් බඩු තියෙනවා. ගෙදරකට අවශ්‍ය කරන හැම විදිහ බඩුවක්ම මේකේ තියෙනවා. පිඟන් කෝප්ප හැමදේම තියෙනවා. ඉතින් ওই පිඟානක් උනත් රුපියල් 350කට තමයි යාලා දෙන්නේ. ඉතින් මේ ලස්සන ඩිසයින් වලින් ලස්සන ඒවා තියෙනවා එතන ගන්න. ග්ලාස් තියෙනවා, ඊළඟට ඔය බුදු පිළිමල් වලට තියෙන පෑන් භාජන ඒ වගේ දේවල් තියෙනවා. පැත්තේ තියෙන ප්ලාස්ටික් බඩු ඕවන රුපියල් 100ට තමයි තිබ්බේ. මේ තියෙන්නේ පිඟන් කෝප්ප එහෙම රඳවන රැක්. ඒවත් 350ට තමයි තිබ්බේ. එතකොට පිටිවල අලෝනි ස්ටිකර් තිබ්බා. हट गए सारे जब से मिले हैं तुम हमसे प्यारे बिखरी हुई थी मेरी ये जिंदगी बन गए हो तुम अब मेरी बंदगी तुम ही हो तो हर मंजिल है आसान तुम ही हो मेरा सच्चा කැත්තේ ඉඳන් පිහියට වෙනකන් වුණත් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්.
කේක් හදන කෙනෙක්ට වුණත් ගන්න ඕනම අයිටම් එකක් මේකේ තියෙනවා. තැටි වර්ග, නසල්ස්, තව එක එක හැඳි වර්ග. ढूंढा था तुमको मैं हर एक जगह, कभी कभी लगता था तुम हो ही नहीं यहाँ, फिर एक दिन तुम ऐसे मिले जैसे रेगिस्तान में फूल खिल गए, ये धड़कन जो तेज හැමතැනම මේ වගේ 350 සේල් තියෙනවා. දැන් අපි නම් ගියේ නිට්ටඹුවේ සේල් එකට. ඉතින් හොයාගන්න ලේසියි. නිට්ටඹුව කලර් ලයිට් එකෙන් වේයන්ගොඩ පැත්තට යනකොට වම් අත පැත්තේ තමයි මේක තියෙන්නේ. අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකන් තමයි කියලා තමයි මෙයාලා අපිට කිව්වේ තියෙනවා කියලා. ඉතින් නිට්ටඹුව අවට කෙනෙක් ඉන්නවා නම් මේකට ගිහිල්ලා ඔයාලට කැමති අයිටම් එකක් අරගන්න පුළුවන්. දැන් ගෙනාපු බඩ ටික එහෙනම් අපි බලමු මොනවද ගෙනල්ලා. මේ ආසාවෙන් හිටිය ගන්න ග්ලාස් එක. ඉතින් මේක මෙන්න ග්ලාස් එක. මේක උනේ රුපියල් 350යි. තව ටිකක් එක ඩිසයින් වල ඒවා. මට හිතේ මේකේ පැක් එක පිටින්ම තිබ්බ ගන්නවා වලට. මේක උනේ 350යි. සපන් පෙට්ටිය ගත්තා. මේ සපන් පෙට්ටිය ගත්තා. මේක උනේ රුපියල් 100යි වුණේ මේක. මේ ටැප් එක. මේ ටැප් එක ගත්තා. මේකත් උනේ රුපියල් 350යි. මේකේ මේ ටැප් එකයි තව අර මෙහෙම ලොකුට තියෙන ටැප් එක තියෙන උස්ස ටැප් එක. අන්නේ ටැප් එකක් තිබ්බා. ඉතින් අපිට ඕන වුණේ මේ ටැප් එක. එහෙනම් මේක ගත්තේ. සබන් කෑල්ල එහෙම තියෙන වොෂ්රූම් එක එල්ලන්නේ. ඒක උමනාවලා තිබ්බේ මේ නිසා මේක බුක් ගත්තා. මේකත් උනේ රුපියල් 350යි. මෙන්න මේ බොක්ස් එක. මේ බොක්ස් එකත් උනේ රුපියල් 350. 350 උනේ. මේක මොනේ ඉතින් මොනවා හරි අපිට කඩුමුට්ටු දාගන්න එහෙම. මම නම් ගත්තේ ඔය එක එක බෙහෙත් පොඩු ඒවා දාගන්න තමයි නම් ගත්තේ. ඉතින් මේක මේ හොඳට අර දිගට ඉඳ තියෙනවා. මේකේ පාට තිබ්බට මෙන්න මේ බ්‍රෂ් එක ගත්තා. ඒකත් ටොයිලට් හොදන බ්‍රෂ් එක. මේක උනේ රුපියල් 100ක්. රුපියල් 100ක් උනේ මේක. මෙන්න කප් කේක් දාන පැටිය තිබ්බා. මේක හයි එකක් මම ගත්තේ. තව තිබ්බ ඊට වඩා 12ක් තියෙන එක. ඔව් මට මතක කියලා 12ක් තියෙන එකක් තිබ්බා. ඒ ඔක්කොම 350යි. මේකත් 350ක් උනේ තමා ගත්තේ. මේ දෙකට මට ගියා රුපියල් 1950ක්. ඉතින් මේ අඩුවඩ ගොඩක් තියෙනවා ගපඩු ගන්න. අවුරුදු මාසෙ හින්දා ඔයාලට ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් නිට්ටඹුවට ඉන්න කෙනෙක්ට ගිහිල්ලා තෝරලා බලලා ඕන බඩුවක් ගන්න පුළුවන්. ඒත් වීඩියෝ එකක් අරගෙන කන් ගිහිල්ලා එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.